හායි කොහොමද ඔයාලට චිකු හබ් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටලුවක් ගැන. ඒ තමයි අත්තට කළු වීම කියලා කියන්නේ. මේ සඳහා අපිට ගෙදරදීම කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම කීපයක් ගැන ඔයාලට කියලා දෙන්න තමයි අද මම ලෑස්ති වෙලා ඉන්නේ. අත්තට කළු වීමට බලපාන හේතු කීපයක් තියෙන්න පුළුවන්. ඒ අතරින් රේසර් භාවිතා කිරීම, ඩියොඩ්‍රන්ට් වර්ග, අධික ලෙස දහඩිය දැමීම, නිතරම තද ඇඳුම් ඇඳීම, හයිපර් පිග්මන්ටේෂන්, ඒ වගේම දියවැඩියාව වගේ රෝගී තත්ත්වනුත් බලපාන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්න යන්නේ මේ සඳහා ගෙදරදීම කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා. මේ සඳහා හොඳම ප්‍රතිකාරයක් තමයි කෝමාරිකා කියලා කියන්නේ. කෝමාරිකා පත්‍රයකින් එහි යුෂ වෙන් කරගෙන කෝප් එකට දාලා ඒක පැයක් පමණ ෆ්‍රිජ් එකේ තියන්න. ඊට පස්සේ ඒ යුෂ ඔයාගේ අත්යට ආලේප කරලා විනාඩි 15ක් විතර තියලා පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. යෝගට් වලිනුත් අපිට මේකට හොඳ ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්. භාජනයකට යෝගට් මේස හැඳි 2ක් සහ මී පැණි බින්දු කීපයක් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඒක ඔයාගේ අත්යට හොඳට ආලේප කරලා විනාඩි 10කට වගේ පස්සේ සීතල වතුරෙන් හොදලා දාන්න පුළුවන්. අනිත් හොඳම සත්කාරයක් තමයි පිපිඤ්ඤා කියලා කියන්නේ. පිපිඤ්ඤා ගෙඩියක ලෙලි ඉවත් කරලා පෙති කපලා ෆ්‍රිජ් එකේ තියන්න. ඊට පස්සේ සිසිල් කරගත් පිපිඤ්ඤා පෙති ඔයාගේ අත්යට හොඳින් අතුල්ලන්න. විනාඩි 10ක් විතර ඒ විදිහට කරලා පිරිසිදු වතුරෙන් හොදලා දාන්න පුළුවන්. ඊළඟට තවත් හොඳ ක්‍රමයක් තමයි අර්තාපල් කියලා කියන්නේ. අර්තාපල් ගෙඩියක් අරගෙන එහි පොතු ඉවත් කරලා හොඳට ග්‍රේට් කරගන්න. ඊට පස්සේ ඒ යුෂ ටික භාජනයකට මිරික ගන්න. කපු පුළුන් කෑල්ලක් අරගෙන මේ යුෂ අත්යට හොඳට ආලේප කරන්න. මිනිත්තු 10ක් විතර තියලා පිරිසිදු වතුරෙන් හොදලා දාන්න. මේ මම කිව්වේ ගෙදරදීම ඔයාට කරගන්න පුළුවන් ඉතාමත්ම සරල විසඳුම් කිහිපයක් ගැන. ඉතින් අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඊළඟ දවසෙත් මේ වගේ වැදගත් වටිනා වීඩියෝවක් අරගෙන එනකම් ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න. මං චිකු.